FM හිනා නැති කොමඩිය. අද මෙලෝ රහක් නැති කතාව පාරට තාර. අයියෝ බඩේ පණුව බොක්සිං ගන්න. මම මේ ඩ්‍රම් එක ප්ලේ කර හිටියේ වදින්නේ ගිටාරේ. එපා වෙලා තියෙන්නේ. මට දැන්නේ මතක් වුණේ. මොකද මතක් වුණේ? මට වැඩක් මතක් වුණා නාගනින්ක. ඔන්න මගුලක්ද බා සංගීතෙන් ඔක්කොම කියන මේ ගිටාර එක මම පොලේ ගහනවා දැනගනින් හරි තොඹේ ඔය. ඔබගේ ඔල්ලේම ගහගනින්. කාලේ මට අලුත් එකක් ගෑල් දියා. මේක මොකද උඹට මතක් වුණේ කියලා කියපන්. අහගනින් කොයිද කියනක. වැඩක් තියනවා මට දැන් ලැබිලා තාර දමනවා මහමගේ තලෙලා. නේ උඹ ඔය වගේ වැඩ කරලා ගන්නට හැකි වේද ටෙන්ඩර් දමලා. ටෙන්ඩර් දාලා? ඒව ගන්න විදිය මන් දන්න උඹක් කාලා බල වෙන්නේ නැතුව හිටා. පාලයන් උඹ දන්නේ මගුලේ. යකෝ පාරක් හදන්න ගන්නකොට ඒ වලට සිස්ටම් තියෙනවා එක එක. උඹට ඕන විදිහට මට පාර හදන්න දෙන්නේ කොහොමද? උඹට පාර හදන්න දෙනවද? දෙනවා. අනේ පලයන් යන්න කොහොමද? පෙරහෙදක් දුන්න පෙරහෙදත් පාරවල් 3ක් දුන්න. කම්බුල් පාරවල් නෙවෙයි හොඳ පාරවල්. අනේ පලයන් යන්න. එහෙම තින්නේ ඒ වල පිළිවෙලක් තියෙන ඕනම රටක ටෙන්ඩර් එකක් දාලා තාමේ අඩුම ගණන් මේ බල්ලා එහෙම තමයි උටපට වෙලා කතන්දර වෙලා තමයි ටෙන්ඩර් එක පාස් කරන්නේ. උඹලට ඔය ඉල්ලපු ගමන් පාරවල් තාර දාන්න දෙනවනම් ඒක ඉතින් උඹලට කිය රට. ඒකට තමයි ඉතින් අපි ඒවට වේලාචනින්ම වැඩ කරලා තියෙනවා. බලංකෝ ඒ ටික. මගේ යාළුවෙක් නගර සභාවට ගියවර චන්දෙන් ආවා ඉහෙලට. උට කියලාද උඹ වැඩ කරගන්නේ ඌවත් ගස්නක් ගන්නද යන්නේ? ගස්නකින් මමද? නෑනේ බලන්නේ ගස්නකින්. උඹට උඹ උඩ කියලා වැඩ කරෝගෙන අන්තිමට උඩ ඉන්න වෙන්නේ මේ පොල් ගහක නෙමෙයි එල්ලුංගයි. ඉතින් ඌ ගස් ගියාට මොකද මං අපේ වැඩේ කෙරිලා. නඩෝකින් විතරක් උඹ කිව්ව නේද දැන් උඹේ යාළුවෙක් ඌ නගර සභාවට එරිය උඹ කියලා. ඒකනේ බං කියන්නේ එකට කෑවත් බොක්ක ඩබල් කියන. බොක්ක ඩබල් නෙමෙයි බොලාගේ බොක්ක රබර්. කවුද තාච්චියක් අරන් කරගන්නේ? ඕක එක තැනටම ගොඩ ගන්න එපා. ඔය ඉහෙල දානවා නිකන් චින් ගාලා. ඔය මලකවල් ඉවරලා යනකොට ඉහගෙන යන්නේ යන්තම් ඒ වගේ. අයියෝ මිනිහා හරියට කියන වැඩේ කරනකො. මම මෙතන මේ පොඩ්ඩක් තින්දුවක් අහගෙන මේ ඉන්න හදන වෙලේ මුම් මේ විකාර කරනවා. සංගීතෙන්නෙත් නෑ මුම් මේ අර වැලි ගොඩවල් පිටින් ගහන්නේ. ගල් දාන්න එපා ඔච්චර. ඔය කීයටද බං ඔය තාර දාලා ඉවර කරන්නේ මේ පාරේට? ඔය දුවන ගමන් වක් කරපන්. ඔය එක තැනට වක් කරන්න එපා මිනිහෝ. සෞසිරි මාළවාවේ මම්මි ආවම් බෙදී තාර දානවා බලන්න කියලා දැකලත් නෑනේ බං. පාරකට තාර ටිකක් වැටෙනවා අපි. ආව කන්සෝටත් ආව අඩුපාඩු ආව. මොකද කියන්නේ? කන්සෝට මම මේ දැන් ගෝලියෝ ටික වැඩද මොනායද බං මේ නාකිය උන්නේ අරන් තියෙන්නේ වැඩට. වැඩට තරුණේ උන් ගත්තම යකෝ තරුණ ජවයේ තරුණ දිවිය අර මේවා දිරිය මේවා ඔක්කොම කියාගෙන එනවනේ. ඉතින් ඇන්දාවට දෙකක් දෙනෙක් විතරයි ඉතින්. හරි ඔන්න ඔය මේ රවිකින්න ගිටාර එක තියෙන ඔය පොඩ කෝටයක් ගලගෙන නේන මොකටද සර්ජන් හදන්නේ බා. සෞසිරි මාමා බරටම වැඩද රෝල් කරන්නේ තාර බැරල්ද? කොන්තරාටුව ගත්තට මොකද තාර දමන එක මහගේ මක්ද? අනේ අකෝ මාගේමක් බලපන් අර පාර අරුම් තාර දාන්නේටි. අඟල් භාගෙට නේබන් තාර දාන්නේ ඕකම් බලපන්කෝ. මම කෙල්ටින් අඟල් කාලට දාන්න කියලා උන් කියන දේ අහන්නේ නැහැ. මේම ගියාම අනේ මට නම් තේරෙන්නේ මේ පාර මොනවා වේද කියලා. දීපන් ආයි කෝට් එක පොඩ්ඩක්. ඉදා මෙහෙමද මාමේ තාර දමන්නේ කොහොමද බොරු වලවල් පුරවන්නේ?
පොළොවෙන් යට ඔබ දකිමි නොසිතමි හොඳ ගානක් කැපුමට මම සැරසෙමි. ඇයි වමනේ දාවනේ? වමනේ? හොඳ වමනේ නෙවෙයි බොල වගේ උන් ඉඳ තමයි අපේ මේ පාරවල් වලට මෙහෙම වෙලා තියන්නේ යකෝ. ජයවා. යකෝ මෙහෙම වෙනවා කියන්නේ තාර දාන එකනේ පාරවල්. තාර දානවා. මේ විදිහට තාර දාමම යකෝ මොකද්ද වෙන්නේ? පාරක් හිටීද හරියට? පාර හිටී කියන්නේ පාර නවත්ත ගන්න මිනිස්සු දැනගන්න ඕන මේක ගලවගෙන යන්න දෙන්න නරකයි හොරුන්ට. අනේ දෙයියනි මට මතකයි ඉස්සර මම කොල්ලා කාලේ චූටි කාලේ ඇම්බිත්තන් කාලේ අපේ ඔය මේ ගමේ මේ පාරට තාර දැම්ම. මේ පාරේ අඩි 10ක් තාර දාන්න. මං හිතන්නේ දවස් දෙකක් විතර අරගෙන හොඳට තලලා හොඳට මාන්සි වෙලා දැම්මේ. උඹ මේ පැය 4ක්වත් නෑ නේ බං. දැන්ටම කිලෝමීටර් 2ක් විතර දාලානේ තාර. බලහන් තරුණ ජවය. බලපන් මං දුවන ගමන් තාර දාන්න. ඔබ කියන්නේ අඩි අඟලට තල්ලා දාන්න පීකාර කතා කරන්න එපා. අඟල් භාගේ අඟලට තල්ලා තමයි මං දාන්නේ. ඕම සල්ලි හම්බ කරලා ඇති ඵලෙ මොකද්ද බං ඵලෙ මොකද්ද? ඵලෙ ගාන උඹ ඇලි උච්චල අනේ ගාන උඹ වලේ මම වලේ ඔව් මාව ඔව් යකෝ මම මේ වලවල් වහනකොට උඹ මාව වලේ දාලා හරියනවද? ඒ මොකද්ද උඹ කොල්ලේ? මම කොල්ලේ පාරවල් වහන එක මලේ. පාරක වහන එක මේව අපරාධ කරන්න එපා පාරවල් වලට. පාරක් කියන්නේ මිනිස්සු යන්නේ එකක්. මිනිස්සුන්ගේ අඩි හැපෙන තැන තමයි පාර. ඔය විකාර කතා කරන්න එපා මං උඹව ගහනවා පොලේ. පොලේ ගහයි. මේ පළඩෝ යන්න අර කෝට් එක දීපන් උඹට පොඩි කවියක් දෙන්න මං. පෙරසේ ගැලවෙයි පාර හදපුවද එක අඩියක්වත් යන්න ලැබේවිද? මම ළමයෝ මේ පාරෙන් නොමයම් උඩගල් පමණක් අල්ලවා තබනෙමි. නඩෝ අයියෝ ඒක කියන කැත විතරක්. කෙල කාලත් පුළුවන් අලවන්න. පාර? අයියෝ ඉතින් අනේ අම්මේ. ඇත්තටම මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? උඹ කොහමද මේ ජීවිතේ තාර දානවා තියා මලගියක් මිනිහක් අරන් යනකොට මේ ට්‍රැක්ටරේ ඉඳලා මේ මූදු වැලි ටිකක්වත් පාරට දාපු නැති උඹ කොහමද පාරට තාර දාන ටෙන්ඩර් එක ගත්තේ? ඒවට ක්‍රම තියෙන උඹ කලබල වෙන්නේ නැතු ඊටාංගෝ. ඇත්තද දීපංගෝ එනම් කෝඩ් එක තමන්ට නොලැබෙන ටෙන්ඩර් ගෙන ඔබ කොන්ත්‍රාත් කෙරුමේ රහස කියනු මට. පුදුමයි ළමයෝ ඔබේ ඔය ගොංකම දුන්නොත් අත යට ටෙන්ඩර් ගමටම. අනේ මොකෝ මම මේ කල්පනා කරේ අපේ මේ මෙලෝ රාක් නැති ගමට දැන් සිද්ධ වෙගෙන යන වැඩේ ගැන. එයි ගමට හෙන ගහලා පාරවල් හැදෙනවා ලයිට් එනවා. ඒව නම නෙවෙයි ලයිට් ගත්තේ. ඒ වුණාට පාරවල් හැදෙනවා ආයි පාරවල් හැදෙනවා ආයි පාරවල් හැදෙනවා ආයි මේ පාරම හැදෙනවා. ඔව් එකම පාරට ඉතින් අවුරුද්ද 4 පාරක් විතර හදනවා. උඹලා වාගේ කාලකන්ණි අපෝ තෝරතකින්. ඒ කාලකන්න ඩෙසර්ට් මොන හරි ගෙනාවද? අලුකුත් තේරු වැඩ කරන්න එපා. උඹලා මේ තාර දානවා කියලා මේ පාර කාලා හරිද? මේකෙන් ගන්න පුළුවන් ඔක්කොම ගෙයිලි ගහලා සල්ලි කාලා ජරාව කාලා ඔක්කොම කාලා අන්තිමට මේ මගේ ගෙදර නම් ඉන්න එපා උඹ බොට ගන්න එන මටත් වදින්න. ඇයි එහෙම කියන්නේ උඹ? අයියෝ මේ කරන සහගාන අපරාධ වලට උඹලට එන නොගා හිටියොත් ඒක ඉතින් ලෝක පුදුම 7න් එකක් වෙනවනේ ඒක. යකෝ බොල නුඹේ ගුරු පාරවල් නිකන් පොල් පිටි හරක්ගෙන් ගිහිපෙවුන් මේ කාපට් වගේ මම මේ දාන පාරට කියන කතා බලපමු. ඇයි කාපට් මේ ඇහැදියලා පාරට ලෙවල් කරලා ඇහැදියලා බලපන් බම්පර් ගොඩක් විතරට යකෝ පේන්නේ. යකෝ මේ මිනිස්සුන්ට හිමින් යන්න පොඩ කුඩා දරුවෝ ඉන්න. ඒ ළමයින් ඇක්සිඩන්ටලි සිද්ධ වෙන නිසා මං එහෙම තමයි දාලා තියෙන්නේ. ලොකු එහෙම පොඩක් තියෙනවා තමයි. ඒකට හිමින් යන්න. මේ පළඩෝ යන්න. මේ පාරේ මොනවද මං ගොන් කරත්තයක් ඇත්තටරයක් යෝගේ පොඩි වාහන ටිකක් නේ යන්නේ. ඒවලත් අපි බම්බෙවි යනකොට ඉතින්
සැප කනේ නේ බං. සැප ඔව්. කනේ උඹලා ඔය කරන වැඩවල දීපන් කොට එක දීපන්. ඔන්න ඉඳා මාමේ උඹ පල් උඹේ දරුවන් පල් එනත් ගහන උඹේ ඔය කෙරුවාවල් එනයට පිළිතුර මම ළඟ ඇත්තෙමි නාරාශනයක් මිටුලට දමනෙමි නාරාසනේ දාලා දුඹ එන නවත්තන්නේ නැත්තම් උඹ දාන්න කියලා උඹ කියන්නේ නාරාසනයක් නෙවෙයි යකෝ තනි යකඩෙන් හදපු නැවක් එළියට දැම්මත් උඹට එන ගහන එක නම් නවත්තන්න හම්බෙන්නේ නෑ ඉතින් උඹගේ කකුලට අර කම්බියක් දාලා තියෙන හින්දා මම හිතුවේ උඹව දාලා තියන්න කියලා වයින් වෙලාවට අනේ ඵලෙන් දැන් බලපන් උඹ මේ හදන පාර හරිද ඔව්. එක වැස්සයි නේ බං එක වැස්සයි එක වෙච්චයි කියන්නේ පායන කාලෙට ඉතින් වයින් නෑනේ එක වෙච්චයි වයින කාලෙට වයිනෝ වෙච්ච දෙකයි පායන කාලෙට එකක් නැහැ කෙවිද මම රෙන පිච් එකට දීපන් ඉතින් ඔබ කියන්නේ මට අල්ලන් ඉන්න කියලා ළඟින් වැස්සක් වැලා වතුර බහින කොට ගැලවී යනවා නේද තාර ටික පළවෙනි වෙච්චට වෙලි හේදෙනවා සතියක් පමණක් තාර තියෙනවා අදිය පමණක් කන්නේ එතකොට අපි මෙච්චර වේදම් කරලා මා ජනතාවගේ සල්ලි පාවිච්චි කරලා හදන ඔය පාරේ සතිය දෙයක්ව අපි යන්නේ ඉතින් සතියකට තමයි මේ ප්‍රතිපාදන එහෙම වේ වෙලා තියෙනවා කිව්වේ මට කිව්වා සතියක් දෙයක් ගියාම ඇටිකේ දැන් බලපන් දැන් මේ පාරවල් හදන එක සෙල්ලමක් නෙමෙයිනේ පාරමක් හදන එක සෙල්ලමක් නෙවෙයි පාරවල් හදන්නේ පාරවල් හදන අර මෙහෙමයි ඉතින් පාර ඇදුවට පස්සේ පොඩි ක්‍රිකට් මැච් එකක් වගේ ගහනවා ඉතින් සෙල්ලම් කරනවා පාර ක්‍රිකට් මැච් කතන්දරේ නෙමෙයි අරයට ගානක් දෙන්න ඕන මෙයාට තව යාටින් ගියක් හරි දෙන්න ඕන මෙයාට උඩින් ගියක් හරි දෙන්න ඕන මොකටද ඉතින් එහෙම තමයි මේව කරන්නේ අස්සයා මේ තුට්ටු දෙකට ගන්නත් ඕන මේ ඉස්තාලේ විකුණන්නත් ඕන විකුණන්නත් ඕන අනේ යක්කෝ ඇයි උඹලා ඔය ජරාව කාලා හරිද ජරාව දීලා මේ වගේ කොන්තරාත් අරගෙන නොදන්න වැඩි කරන්න ගිහිල්ලා කන්නේ යකෝ මේ අහිංසක මාජනයාගේ සල්ලි බොල් සල්ලි ඔව් සල්ලි කන්නේ අය පර්ස් එකේ තියෙනවා කන්න ඕන වෙලාවට ගන්න තියාගෙන ඉන්න මොදෝකින් බලපන් යකෝ මෙහෙමද සෞසිරිපාල මාමේ වැඩිහිටියෙක් විදිහට උඹ මේක දිනු කරන්නේ යකෝ මේ මෙච්චර වීදම් කරලා මේව කරාම මේ මිනිස්සුන්ට හරියට අඩිය ගාලා යන්න පුළුවන් විදිහට පාර හදපන් කොපන් බොල මොන අඩි ගහලාද බං බොල දෙක දාගෙන මේ පාරවල් වල යන්නේ නැහැ නේ ගොඩක් කැලෙම්මනේ ගෙවල් වල යන්නේ එලෙන් ඔව් දීපන් කෝට් එක දා මල වඩේ අත යට ගහලා සල්ලි හොයනකොට කොහොමද මාමේ සරු වෙන්නේ රට සරු උනොටින් තනිවම අප අද ලෝකෙම සරුනොම වන්නේද හෙට දින ලෝකෙ උඹලා වගේ ලෝකෙෝ ඉඳ තමයි ලෝකෙම මේ වගේ කාබාසිරියම ඉන්නේ දැන් මම මේක කරගෙන යනවා උඹත් මේ වගේම කරගෙන යනවා ඔය 1,89,250ත් ඔය විදිහටම කරගෙන යනවා ඊට පස්සේ උඹ දන්නවද මේ කෝකෙම ගාවක් සල්ලි කොච්චරද තියෙනවද කියලා කීයක් තියෙනවද කෝටියට වැඩි තියෙනවා අනේ අනේ දීපන් කෝට් එක දීපන් ජරාව කාලා ජරාව බීලා බාගෙට වැඩ කර රට තොපි කාලා මම ළමයෝ ඔක්කොම ටික නොකනෙමි බොලටත් කන්නට ඉතුරු කරන්නෙමි අපිටත් ඉතුරු කරන්න කන්න අනේ පුතේ ඔයා භාගයයි මම භාගයයි අනේ උඹලා අපිට ඉතුරු කරන්න කයි ඔව් අපි දෙන්න පොකුණයි පියුමයි විලසින් ඉන්නේ එහෙමනේ ඉන්නේ මේ සෞසිරිපාල මාමේ මේ පාර කණේක දෙන්නවත් නවත්තපන් හරිද උඹ පොඩ්ඩක් අඟල් භාගෙට දාන්න නැතුව අඟල් 4ට උස්සලා දාපන් මේ පාරේ තාර අඟල් 4ට පාර උස්සන්න ඒ කියන්නේ උඹ කියන්නේ මේ පාරේ උඩින් වේදිකාවක් වගේ ගන්න කියලා විකාර කතා කරනවා මේ දෙන සල්ලි වලින් යකෝ මේ විදියට දානවට සන්තෝෂ වෙනවා ආපෝ මෙලා